මූලාසනයේ ඌව සබරගමු දෙපළාතේ උපප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් පරිවේනාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත අති ගෞරවනීය කර සිටිනවා. දුනුත් මනරම් ලාලාබරන රිතිලෙස සරසුම් පාලාගිය වැනි බහුරු කොලම්. මේ වර්තමානයේ ඔබේ අපේ ජීවිත ගැන නෙමෙයි කියන්නේ. කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම්. හඳුන් නැතුවට ඕන ජරාවක් තියෙනවනේද නේද? ලාලා අබරණ රිසිලස සරසුම් පාලා ගිය වැනි බහු රූ කොලා. බහු කියලා කිව්වේ බොහෝ, රූ කිව්වේ චරිත, කොලම් කිව්වේ රංගපානවට. බොහෝ චරිත රංගපාලා හිස් බොල් જાතියක් හැටියට මැරිලා යනවා. මේ ලෞකික රාගික කෙලස් බර ලෝකයේ ඇලි ගැලි යන්නේ නිරයට, සතර අපායට. ඒ සතර අපායේ විඳින්න වෙන දුක පිළිබඳව සසර බිය උපදවාගෙන, ඒ සසරෙහි උපදින්න ලැජ්ජාව උපදවාගෙන පාපයෙන් අත මිදෙන්න පුතේ බණහන්නේ, පිනෙහි පිහිටන්න බණහන්නේ, අකුසලයෙන් අත මිදී කුසල් වඩන්න බණහන්නේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා අත්තානංචේ පියංජඤ්ඤ රක්ඛේයනං සුරක්ඛිතං තිඤ්ඤ මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ කියලා. බිම්බිසාර මහරජුරුවන්ගේ සෙනෙහබර පුතණු කෙනෙකුට තමා උන්වහන්සේ මේ දේශනාව කළේ. අත්තානංචේ පියංජඤ්ඤ, තමන්ගේ ජීවිතේ ඊටාම වටින ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත එකක් කියන එක තමන්ම අඳුර ගන්න ඕනේ. දැන් මේ එක එක්කෙනා ඔබ ඔබේ ජීවිතේ අඳුර ගන්න ඕනේ වටිනා බව. ඔබට දැනিলা තියෙනවා නම් නොවටිනා කියලා, ඒක වැරදි. හැම ජීවිතයක්ම වටිනවා. බාල තරුණ මහලු ඔබේ හැම ජීවිතයක්ම වටිනවා. වටිනාකම මේ ලෝකයේ ඉදිරියේ දක්වන්න දන්නේ නැති එක නෙමෙයි තියෙන්නේ. මැණිකක් පුතේ සැඟවී තියනකම් ඒ මැණිකේ වටිනාකම ලෝකයට හිමි නෑනේ. ඒ මැණික අරගෙන පවිත්‍ර කරලා උපතිබ්බාම ඊටාම වටිනවා.
හඳුන් කුට්ටියක් උනත් උරගාන්න නැතුව ඒකේ සුවඳ හමන්නේ නැන්නේ. අපේ ජීවිතේ ලස්සන වෙන්න නම් වාසනාව තියෙන්න පුණ්‍යවන්ත බව දැනෙන්න නම් මේ ලෝකයට ඒක ලැබෙන්න නම් Taman ඒක විඳින්න නම් පින්නතුනි අපි අපේ ජීවිතෙන් වැඩ ගන්න ඕන. ක්‍රියාවෙහි යොදවන්න ඕන. එතකොටයි දැනෙන්නේ ජීවිතයක් වටින බව. දැන් බලන්නකෝ ඌව පරණගම මේ මොරගොල්ල නේද? කොටවෙහෙර මේ බෝධිද්රුම රාජානන් වහන්සේලා වැඩ ඉන්න පිම්බිමේ කරවන ලද මනරම් දම්සභා මණ්ඩපේ වැඩ ඉඳීමේ අද දවසේ වැඩහිඳ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දකුණු පසින් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ සදාතුක ධාතුන් වහන්සේ නිදහිත දාකරඬුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ ලෝකයට දායාද කළ බුද්ධ පුත්‍ර සංඝ පරපුර වැඩ ඉන්නවා. ඒ සියල්ල මැද්දේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් ඔබ ඉදිරියේ මේ උතුම් ධර්ම සිංහාසනාරූඪව ඉන්න වාසනාව ඇති අද දවසේ එකම පින්වතා මන්නේ. හැබැයි මං ඉපදිච්ච තැන දැක්කම මං හැදිච්ච පරිසරය දැක්කම මං ඉස්කෝලේ ගිය විදිය දැක්කම මං ඉගෙන ගත්ත පාසල දැක්කම ඒ මගේ කුඩා කල කාපු බීපු ඇඳපු පැළඳපු විඳපු ජීවිතේ දැක්කා නම් හීනමානෙන් ලෝකේ දකින්න මෝඩේ හිඟා කනවා මෙලහට. මහා මග හිඟා කනවා නැත්තම් බේබද්දෙක් නැත්තම් සල්ලාලෙක් නැත්තම් මැරිලා. හැබැයි අපේ මෑණියන් වහන්සේගේ සහ පියාණන් වහන්සේගේ දිලිඳු පැලේ වුණත් තිබිච්ච ආධ්‍යාත්මයෙන් ගොඩ නැගූ අපි දහම් පාසලම සේම භූමිය කරගෙන ලද ධර්ම අවබෝධයෙන් මේ පැවිද්ද ලබාගෙන තුරුණු වියේදී පැවිදි වූ මට ආලෝකමත් ජීවිතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. මේ ඉන්න හැම කෙනෙකුටම පුළුවන් පුතේ ජීවිතේ ලස්සන කරන්න, වැදගත් පෝසත් ගුණවත් පින්වත් ජීවිතයක් නිර්මාණය කරන්න, ගිහියෙක් වශයෙන් හෝ පැවිද්දෙක් වශයෙන් මේ ඉන්න හැමෝටම පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ස්වකීය තමන්ගේ ජීවිතේ ඊටා වටිනා එකක් කියලා තේරුම් අරගෙන රක්කේයනං සුරක්කිතං ඊටාම සුපරික්ෂාකාරීව උපායශීලීව රකින්න ඕනේ. ඇයි රකින්නේ? කෙලස් බර ලෝකේ නරකාදියට ඇදෙන්න තියෙන ඉඩ වැඩි. වැරදි පාරවල් වල ගමන් කරන්න තියෙන අවස්ථාව වැඩි. එක පාපතරයන්ගේ ග්‍රහණයට අහු වෙන්න තියෙන ඉඩ වැඩි. අනතුරකට නොවැටි, පාපයකට නොවැටි, විනාශයකට නොවැටි ඔබේ ජීවිතේ රැකගන්න වීර්ය වඩන්න ඕනේ. කිඤ්ඤ මඤ්ඤ තරං යාමං යාම තුනෙන්ම බැරි නම් එකකදීවත්. මොනවාද යාම තුන? බාල, තරුණ, මහලු. බාලායට තියෙනවා යාම තුනම. හදා ගන්නව නම් ජීවිතේ ඊටාම වැදගත් පින්වත් බෝසත් ගමනක් නිර්මාණය කරන්න බාල වයසේ ඉඳලම පුළුවන්.
ඒකට ධර්මඥානය ඕනේ. පටිජග්ගේය පඬිතෝ බහුශ්‍රතෙක් වෙලා බොහෝ දිනාට ඇහුම්කන් දීලා බුද්ධිමතුන් ආශ්‍රය කරලා පොතපත ඉගෙනගෙන බණ දහම් අහගෙන සාකච්ඡා කරලා ජීවිතේ පරිණත කරගෙන ළමා කාලේ ජයගෙන තාරුණ්‍යයට වැදගත් හැටියට එන්න ඕන. තාරුණ්‍ය ජීවිතේ පින්නතුනි වැටුනොත් සැකාලත් ගියන් එනිසා අවබෝධයෙන් තාරුණ්‍ය මනමින් හසුරුවන බොහෝ වැරදිවලට පෙළඹෙන නාබර තරුණ වියේ දරුවෝ දැරියෝ ජීවිතේ තිනාකමක් දෙයි. වර අඳුරු බව දැක අපරදයක තියෙන විනාශකාරී දුක්ඛිත බව දණ්ඩනය අවබෝධ කරගෙන ලැජ්ජ බය උපදවාගෙන පුතේ ජීවිතේ හදන්න ඕනේ. ඒකට ධර්මඥානය ඕනේ. ඒ ධර්මඥානයමයි හදන්න ඕනේ. එහෙම නැත්තම් අපි මේ බණ ඇසීමෙන් මේ කාලයේ ශ්‍රමය ධනෙ කැපකිරීමෙන් ලෝතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ඇතුළු තුනුරුවන් ජීවමානව වැඩ ඉන්න මේ පිම්බිමේ අපි පරදිනවා. නිවන් දකින්න මඟ හෙළි කරගන්න තියෙද්දි මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම අවම වශයෙන් ඔබට මේ භවයේදී නිවන් දකින්න බැරි වුණොත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ධර්මඥානය ලබාගෙන සුගතියේ රැඳිලා මෙතේ බුදුන් දැක නිවන් දකින්නට බෝසත් ගමනක් හදාගන්න පුළුවන්. ඒ වටිනාකම අවබෝධ කරගන්න මහන්සි ගන්න. අද අරුණ පුතා ඇතුළු මේ පින්වත් ඇත්තෝ පින්සිට පෙරදරි කරගෙන මේ ඇවිල්ලා ඉන්න හැම දිනාටම මේ ධර්ම දානමය පණිවිඩය ත්‍යාගය දානය පිරිනමනු ලබන්නේ. ඔවුන්ගේ කාලයේ ශ්‍රම Kata kulit saya malu.